මේ 75 වන අභිමානය සමරන මේ මොහොතේ එදින ඉතාමත් Hi guys, අපි 75 වෙනි ගුවන් හමුදා සංසදයේ පවත්වන ඒකාශ්‍රයක බලන්න අපරාණ එක්සිබිෂන් එක සහ මේ යා ඩිස්ප්ලේ එක බලන්න ටිකට් ගන්න ඕන වුණා. කොහොම හරි අපි ඉස්සරහින් ගත්ත ටිකට් 200යි ටිකට් එකක් උනේ. එයා ඩිස්ප්ලේ එක පටන් ගන්න හවස 4ට කියලා දාලා තිබ්බා. එක්සිබිෂන් එක පටන් ගන්නේ හවස 2ට කියලා දාලා තිබුණා. ඉතින් අපි කොහොම හරි 2:00ට විතර වුණා. ඒ වගේම තව දෙයක් කියන්න අමතක වුණා. අපි ආවේ එක්සිබිෂන් එක පටන් ගත්ත දවසේමයි. මුලින්ම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විශාල මෙහෙවරක් කොට කරමින් පැයට කිලෝමීටර් 1885ක් ශබ්දයේ වේගයේ පරයායනික වර්තමාන 1.5 උපරිම වේගයක් 46000 උපරිම පියාසර මට්ටමක් කිලෝ 4000ක බෝම්බර කොට මිසයිල් සමගින් අධික භාරයක් ගෙන යාමේ හැකියාව උතුරු කරේ ඊළාන් LT-50 සතෝන් මාර්ග මුහුදු පදවක මුහුදු මධ්‍යස්ථාන සුළු විසිරු කරන පාබල හමුදාවන් ශක්තියක් ගෙන දුන් රුසියානු ප්‍රහාරකය MiG-27 ගොඩබිම් ප්‍රහාරක ජෙට් යානය මෙහි පියාපත් යුගල අවශ්‍ය පරිදි පෝණයන් සඳහා වෙනස් කර ගැනීමේ හැකියාව මෙම යානාව සතුයි. බලන්න යන්නේ MiG-23 ප්‍රහාරක ගුවන් යානය. මේ කාමරා අපි කලින් කතා කරමු MiG-27 යානයේ බොහෝම ගුවන් යානය නෙවෙනවා. ඉතින් මේ කිව්වොත් මෙහි ගුවන් නියමුවන් දෙකකට ගමන් කළ හැකි අතර MiG-27 යානයේ ගමන් කළ හැකි ගුවන් නියමුවෙකුට පමණයි. නිසා මේ ගමන් ගන්නේ හොඳින් හුණු ගුවන් නියමුවෙකු පමණයි. ඒ වගේම මාක් 2.35ක උපරිම වේගයක් හා ගුවනේ සිට ගුවනට පහර දීමට හැකියාව ලැබෙනවා. මේ යානයටද පියාපත් අවශ්‍ය කෝණයන් සඳහා වෙනස් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මෙම යානය තනි ටර්බෝ ජෙට් එන්ජිමකින් සමන්විතයි. මේ ප්‍රදර්ශන කුටිය දාලා තියෙන්නේ ගුවන් හමුදාවේ අංක 5 ප්‍රහාරක ජෙට් බලගනි. මේ තියෙන්නේ F7 ප්‍රහාරක ජෙට් යානයේ WP13 වර්ගයේ ටර්බෝ ජෙට් එන්ජින් එක. ඒ වගේම ගායිස් මෙතන WP13F එකේ හා WP7B එකේ එන්ජින් වල වෙනස්කම්ද මෙතන දාලා තිබුණා. ඒ වගේම ගායිස් මේ තියෙන්නේ පර්සනල් සර්වයිවල් පැක් එක තියෙන දේවල්. ඒ කියන්නේ යානය මොකක් හරි වෙලා හදිසි අවස්ථාවකදී නියමුවා ඉන්ජෙක්ෂන් සීට් එකෙන් පිටතට ගියාම එයාට කොහේ හරි කැලේකට වැටුනොත් එහෙම දවසක් දෙකක් ජීවත් වෙලා ඉන්න අවශ්‍ය දේවල් තමයි මේකේ තියෙන්නේ. මේ ආරක්ෂිත ඇඳුම් පැළඳුම් තමයි ප්‍රහාරක ජෙට් නියමුවන් භාවිත කරන්නේ. එයාලට ඒක පිට එකේ පීඩනය අවම කර ගැනීමට උදව් වෙනවා. ඊළඟට අපි බලන්න යන්නේ බෙල් 206A කියන ජෙට් රේන්ජර් හෙලිකොප්ටර් එක. මේක ඇමරිකාවේ බෙල් සමාගමෙන් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේකේ උපරිම වේගය පැයට සැතපුම් 136ක් විතර වෙනවා. ගයිස් මෙතන ලස්සන දියැලක් වගේ වතුර වැටෙන එකක් හදලා තිබ්බා. ඒ වගේම පාත්‍ය තාරාවෙමත් හිටියා. ඊළඟට අපි බලන්න යන්නේ ටිකක් ලොකු ප්ලේන් එකක්. ඒ තමයි ඇන්ටනෝ සමාගමේ උපදවපු ඇන්ටනෝ 32B කියන ගුවන් යානය. එන්ජින් දෙකක මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානයක් තමයි මේ ඇන්ටනෝ 32B කියන ගුවන් යානය. මේක සරසමු කරලා තියෙන්නේ අධි ප්‍රශ්නාර්ථයක් සහිත හා කඳුකර ප්‍රදේශවල පහසුවෙන් ඉතිහාසය කරන්න. ඒ වගේම ටොන් 6.7 උපරිම 50ක් ගෙනියන්නත් පුළුවන්. 60 කිලෝමීටර් 530ක වේගයක් ගමන් කරන්න පුළුවන්. වගේම කෙටි ධාවන පථවල ගොඩ බැසීමට හැකි. ලංකාවේ තිබුණා මෙතනහිර යුද්ධයේ ආහාර ආයුධ වගේම තුවාල රණවිරුවන් රැකීමට විශාල ශක්තියක් වුණා මේ ඇන්ටනෝ 32 ගුවන් යානය.
මේ ගුවන් යානය තමයි Cessna 337F Sky Master කියන ගුවන් යානය. ඒ වගේම මේ ගුවන් යානයට පුළුවන් 6 කිලෝමීටර් 200ක උසස් ස්පීඩ් ගමන් කරන්න සහ අඩි 20500ක උඩින් ගමන් කරන්න. මේ ගුවන් යානය තමයි Hunting Percival Jet Provost T51 කියන ගුවන් යානය. ආසන දෙකකින් සමන්විත මේ ගුවන් යානය ජෙට් ගුවන් යානය. ඒ වගේම මේක හදලා තියෙන්නේ එක්සත් රාජධානියේ Hunting සමාගම. මේකට පැයට කිලෝමීටර් 700ක වේගයකින් යන්න පුළුවන්. ඒ වගේම සක්‍රීය සේවයෙන් 1979 විශ්‍රාම අරගෙන තියෙන යානාව. මේක එච්චරම ලොකු යානයක්වත් නෙමෙයි. K8 එකට වඩා චුට්ටක් ලොකුයි. වෙනුම ටිකක් හුරු කුටි ගතියක් තියෙනවා. යාළුවනි අපි දැන් බලන්න යන්නේ 1940-50 දශකවල ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ සාර්ථකම යානයක් වෙච්ච ඩග්ලස් DC-3 කියන ගුවන් යානය. මේ යානාව නිෂ්පාදනය කරලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩග්ලස් එයාර්ක්‍රාෆ්ට් කම්පැනි කියන සමාගම. මේ යානාවේ උපරිම වේගය පැයට කිලෝමීටර් 375ක් විතර වෙනවා. ඒ වගේම මේ යානාවට කිලෝමීටර් 2400ක දුරක් ගමන් කරන්න පුළුවන් වගේම මගින් 28 දිනකට ගමන් කළ හැකියි. ඒ වගේම විශේෂිතම කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික ගුවන් සේවය වුණ එයා සිලොන් ආරම්භ කරන්නේ මෙන්න මේ ඩග්ලස් DC-3 කියන ගුවන් යානා මගින්. ඒවා සීතා දේවී හා විහාර මහා දේවී සුනෙත්‍රා දේවී නම් වලින් අපේ රටේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ ලෝක ගුවන් ඉතිහාසයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමට සමත් වුණු යානයක් ගැන. එහෙම නැත්නම් කෙටියෙන් කිව්වොත් පියාඹන යුද්ධ ටැංකියක් ගැන. ඒ තමයි Mi-24 මෙන්න මේ හෙලිකොප්ටර් එක. මේ හෙලිකොප්ටර් එක නිර්මාණය කරලා තියෙන රුසියාවෙන්. මේ හෙලිකොප්ටරයට පුළුවන් පැයට කිලෝමීටර් 335ක වේගයෙන් ගමන් කරන්න වගේම Timo TV3-117 කියන ටර්බෝ ෂාෆ්ට් එන්ජින් දෙකකින් මේ හෙලිකොප්ටරය සමන්විත වෙනවා. වෙඩි නොවදින වීදුරු හා තහඩු වලින් මේකේ කොක්පිට් එක නිර්මාණය කරලා තියෙනවා. යානේ අවි පද්ධතිය ගත්තාම මිලිමීටර් 12.7 හා 30 ඔටෝ කැනන් අවි, මිලිමීටර් 57 හා 80 රොකට් විදින අවි පද්ධතියක් හා ටැංකි නාශක මිසයිල් හා බෝම්බ හෙලීමේ හැකියාව මෙම හෙලිකොප්ටරයේ සතුව පවතිනවා. මෙම හෙලිකොප්ටරය මෙහෙයවීම සඳහාම 1995 අංක 9 දරන ප්‍රහාරක හෙලිකොප්ටර් බලගණය පිහිටෙව්වා. ලංකාවේ පැවති LTTE යුද සමයේදී මෙම යානා ඉතාම සාර්ථක ලෙස භාවිතයට ගැනීමට හැකියාව ලැබුණා. මෙම යානාවේ සන්නද්ධ බටින් 8 දෙනෙකු රැගෙන යාමට හැකියාව තිබෙන අතර යුද සමයේ පාබල හමුදාවන්ට ගුවනින් සහාය දීමට හා කොටි සංවිධානයේ මුහුදු කොටි යාත්‍රාවල ප්‍රහාර එල්ල කර විනාශ කර දැමීමට මෙම යානාවට හැකි වුණා. මේ තියෙන්නේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලගණයේ ප්‍රදර්ශන කුටිය. ඔය ඉස්සරහින් තියෙන මේ හෙලිකොප්ටර් එකේ එන්ජින් එක. මේ තියෙන ප්ලේන් එකත් ඇත්තටම ක්‍රෑෂ් වුණ ප්ලේන් එකක්. මේ තියෙන්නේ අංක 1 පියාසර පුහුණු පක්ෂාංගෙන් දාපු ප්‍රදර්ශන කුටිය. මේ තියෙන්නේ PT6 ගුවන් යානයක එන්ජින් එක.
ඊට පස්සේ අපි එයාපෝට් ග්‍රවුන්ඩ් එකට තුළු වුණා. ඊට පස්සේ එතන කඩේමත් දාලා තිබ්බා කොත්තු මේ පෙප්සි පොඩි බඩගින්න කට්ටියට කන්න. ඊට පස්සේ එහෙම අපි ග්‍රවුන්ඩ් එකට ගියා. අපි ග්‍රවුන්ඩ් එකට එනවත් එක්කම යාෂෝ එක පටන් ගත්තා. යාෂෝගේ මුලින්ම ආවේ බෙල් 212 බෙල් 214 හෙලිකොප්ටර්ස්. ඊට පස්සේ MI-17 හෙලිකොප්ටර්ස් ආවා. ඊට පස්සේ Cessna 150 aircraft තමයි දැන් මේ ඉන්නේ. දැන් මේ වාරට දකින්න පුළුවන් වෙන්නේ Cessna 120 aircrafts. මේ ඉන්නේ Airbus A320 ගුවන් යානය. ඊළඟට සංදර්ශනයට ආවේ PT6 ගුවන් යාන තුනක්.
ඊට පස්සේ දැන් මේ ඉන්නේ Y12 aircraft එකකුයි Mi-17 helicopters දෙකකුයි. Guys, දැන් මේ ගුණ දෙස් කම්පාන්නේ එන්නේ බෙල් 412 හෙලිකොප්ටර් දෙකක්. Guys, මේ Cessna 150 එකකින් අරන් ඉන්නේ Air Force 75th anniversary flight එක.
ගයිස් දැන් අපිට මේ පෙන්වන්න යන්නේ පැහැරගත්ත පාසල් බස් රථයක් ස්පෙෂල් එයාබෝන් ෆෝස් එකෙන් ඇවිල්ලා හදිසි ගලවා ගැනීමක් කරලා ප්‍රාණාපකරුවන් බේරා ගන්න ආකාරය.
දැන් පෙන්නන්න යන්නේ සතුරු කඳවුරකට ගෙනල්ලා හිර කරගෙන ඉන්න සිවිල් වැසියන්ව බේර ගන්න විදිහ. ඒ වගේම තුවාලු රණවිරුවන් ගුවනින් රැගෙන යාම සහ සතුරු කඳවුරට ගුවනින් පහර දීම අපිට බලා ගන්න පුළුවන්. මේ පෙන්නන්නේ පැටියුට් මගින් සතුරු භූමිය ආසන්නයට රණවිරුවන් ළඟා වීමේ තවත් ක්‍රමයක්. මේ ටික ගන්න පුතා මෙතන ලස්සනයි මේ මාළු. පිටි රින්ගන්න වාඩි වෙන්නකොද? දැන් ගන්න. යාත් නිකන් මේ ඒ කිටි ආන්නෙම අන්තරට පේනවා. මේ පැත්තෙන් අර ෆ්ලයිට් එකේ පැරෂුට් වලින් පැනපු හමුදාවේ කට්ටිය මේ පඳුරු අස්සේ ඉඳන් වෙඩි තියෙනවා.
මුලට ගත්තම හිමීට ඔන්න එනවා ළඟයි ඒක යනකොට දුකට යන සීන් තමයි ඒක. යාත් දැන් ආයි පාරක් දායි පාරක් ඉතරයි. ලොකු මීටින් එකක් කරන්න ආයි එන එක. ආයි පුරන්න. මේ තමා ගුවන් හමුදාවේ ගිනි නිවන අංශයෙන් ගෙන්නක් ඇති වුණොත් ඉන්න නිවන විදිය පෙන්නපු විදිය. මේගොල්ලෝ ඉස්සරහට එනකොට අපි උස්සන්න ඕනේ ෆෝන්. අතර මනේ රතයක් ගෙනවා. දැන් පැරෂුට් කරුවන් ඉහළ හසේ ගමන් කරපු ගුවන් යානයකින් පල්ලෙහාට පැන්නා. ගුවන් හමුදා ධජය රැගත් පළමු පැරෂුට් කරු පල්ලෙහාට එන විදිය තමයි මේ. මේ විදිහට මේ ගින්දර දාගෙන ඒක නම් මාර්ම විදිහට ලස්සන තිබුණා. ඒක නම් ගයිස් සුබිනි. ඒකත් ඉවර වුණාම අන්තිමට මොඩල් එයාක්‍රාෆ්ට් පියාසර කිරීමකුත් තිබුණා. මේ ඉන්නේ මායි මගේ යාළුවා මනුලයි. දැන් අපි මේ යන්නේ තවත් ප්‍රදර්ශන කුඩි ටිකක් බලන්න.
මේ තියෙන්නේ අපේ කවුරුත් දන්න බ්‍රහ්මරග ජෙට් යානයක එන්ජින් එකක්. ඒ තමයි කපිරාණි J79 කියන එන්ජින් එක. DJ සමාගමේ ප්‍රමුඛ වේග විදර්ශනයට එකතු මේ තමයි රොකේට් ප්‍රහාරක ජෙට් යානයේ බ්‍රේක් යුනිට් ටෙස්ට් එක. එතකොට මේ කියන්නේ XF260 TP කියන ගුවන් යාන මාදිලියේ ලෑන්ඩින් පද්ධතියේ ක්‍රියාකාරීත්වය පෙන්වන ආකෘතිය. මේ තියෙන්නේ Mi-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානයේ එන්ජින් එක. මෙතනත් Mi-24 හෙලිකොප්ටර් යානයේ එන්ජින් එක ප්‍රදර්ශනයට තිබ්බ එක ඇත්තටම හොඳයි. මේ තියෙන්නේ TG16M කියන එන්ජින් මොඩල් එක. මේ තියෙන්නේ අපි අර මුලින්ම පෙන්නපු Bell 206 Jet Ranger කියන හෙලිකොප්ටර් එකේ එන්ජින් එක. මේ තියෙන්නේ Cessna 150 aircraft එකේ එන්ජින් එකේ කොටස්. මේ තමයි අපේ ජෙට් යානයක ඉන්ජෙක්ෂන් සීට් එක. ඒකේ තමයි හදිසි අවස්ථාවකදී යානය කඩා වැටෙන අවස්ථාවකදී යානයේ නිවාට පිටතට පැමිණීමට උපකාර කරන්නේ. ඒ වගේ මේ සීට් එකට තමයි පැරෂූට් එක සල්ලි තියෙන්නේ. Anteno AN32P යානයේ බ්‍රේක් සිස්ටම් එක වැඩ කරන ආකාරය අපිට මෙතනින් බලා ගන්න පුළුවන් වුණා.
මේ තියෙන්නේ Antonov AN32B යානේ කොක්පිට් එක. මේ විදිහට තමයි ඒකේ පයිලට්ලට ඒකේ පාලන පුරු දැක ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් අපි LTD මේ දෙරාට දෙරේ ගහන්න යනවා කියලා අපි ඒ වෙලාවට පාවිච්චි කරන්නේ මේ රූමර් එක. ඒ වෙලාවට රූමර් කියලා සෙට් එකක් තියෙනවා. ඒ සෙට් එක සේම් එකේ සීටිය අනිත් කෙනාට එන්නේ අපේ පාස්වර්ඩ් එක. ඒ වොයිස් එක එන්නේ මේ පාස්වර්ඩ් එකත් එක තමයි කතා කරන්නේ. ඒක පාස්වර්ඩ් එක එන්ටර් කරන්නේ. මේ තමා ගුවන් යානාවේ හා ගුවන් යානාවේ නියමුවන් කමියුනිකේෂන් කරන දත්ත ගබඩා වෙන අලු පෙට්ටිය. මේ තුනේ වෙනස පොඩ්ඩක් මේ තුනේ ෆන්ක්ෂන් එක පොඩ්ඩක් මේ තියෙන CVR දෙකම කොමන් එක යනවා මේකේ ෆ්ලයිට් data රෙකෝඩ් වෙනවා මේ එයාගාස්ටේ ඉන්ෆ්ලයිට් ඒකේ පවුන් කරපු නම් මේක රෙකෝඩ් වෙනවා ෆ්ලයිට් එකේ ෆ්ලයිට් එකේ තිබුණ altitude ඊට පස්සේ ඒ වෙලාවේ fuel oil temperature ඊට පස්සේ engine conditions එක මේක රෙකෝඩ් වෙනවා. හරිද? මේකේ pilot to tower to pilot ඊට පස්සේ pilot to cabin pilot ලා දෙන්න cockpit එක last start ගායිස් මේ තමයි බෙල් 206 හෙලිකොප්ටර් එකේ එන්ජින් එකේ විස්තරය. ඒ වගේම මේ විදිහට තමයි හෙලිකොප්ටර් එකේ එන්ජින් එක රොටර් බ්ලේඩ්ස් වලට සම්බන්ධ වෙන්නේ. ඔවුන්ගේ විනය ගරුක බව කොතරම්ද ඔබට පසක් කරන්නටයි මේ සූදානම. දැන් අපි යමු අනිත් පැත්තේ තියෙන ප්‍රදර්ශන කුටි වලට. හරි ඊළඟ කුටියේ තියෙන්නේ කෙමිකල් බයොලොජිකල් රේඩියොලොජිකල් නියුක්ලියර් ඇන්ඩ් එක්ස්ප්ලෝසිව් විං එකෙන් එහෙමත් නැත්නම් CBRNE එකෙන් මේ කුටියේ තිබෙන නියුක්ලියර් එක්ස්ප්ලෝසිව් සහ යදාළ කෙමිකල් එක්ස්ප්ලෝසිව් එක ගනුදෙනු කරද්දී භාවිත කරන ආරක්ෂක උපකරණ සහ ඒ අදාළ ආයුධමය දේවල් හරි ඊළඟ කුටිය වෙලා තිබෙන්නේ පැරෂූට්ස් වලට අදාළ දේවල් වලින් හරි ඊළඟ කුටිය වෙලා තිබෙන්නේ ස්පෙෂල් එයාබෝර්න් කෝස් එකට මේක තමයි එයා කෝස් එකේ හදිසි ගලවා ගැනීම සහ ආරක්ෂක කටයුතු සම්බන්ධ වැඩ කරන විෂය එයාලගේ හදිසි ක්‍රියාන්විත වලට භාවිත කරන වෙපන්ස් සම්බන්ධව එකතුවක් සහ ඒ අදාළ විස්තරත් එතන පෙන්වලා තිබ්බා.
මේ ප්‍රදර්ශන කුටිය දාලා තියෙන්නේ රෙජිමන්ට් ස්පෙෂල් පෝස්ට් විං එක සම්බන්ධව මෙම ඊළඟ කුටිය වෙන් වෙලා තිබුණේ National Air Defence Network එකට එහෙමත් නැත්නම් ජාතික ගුවන් ආරක්ෂණ ජාලයට. ඒ වගේම මෙම ස්ථානයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රේඩාර් සිතියම් සහ ඒ අදාළ රේඩාර් ආකෘති දක්නට ලැබුණා. අපේ රටේ ගුවන් කලාපය තමයි මේ ලොකු ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. With the establishment of the Air Defence Command and Control Center, it strengthened the country's ability to defend. මෙම කුටිය වෙන් වෙලා තියෙන්නේ ගිනි ආරක්ෂණ සහ හදිසි ගලවා ගැනීම සේවා අංශයට. මෙම ස්ථානයේදී අපිට කිමිනිමේ උපකරණ හා වායු වර්ගීකරණය දැක ගන්න ලැබුණා. This ඉලක්කයක් ඔවුන්ට ලැබෙන්නට පුළුවන්. ඉලක්ක සපුරාගෙන ඔවුන්ට දුන්න බාධක ජයගෙන ඒ ඉලක්කය සපුරන්න නම් තියෙන්න ඕන විශේෂ හැකියාවක්. මෙන්න ඒ මොහොත. මේ වෙලාවේදී සුනක සංදර්ශනයකුත් පැවැත්වුණා. අපි ඒක බලන්න නම් ගියේ නෑ. තව එයාක්‍රාෆ්ට් එකක් තිබ්බ අපිට බලන්න. ඒ හින්දා අපි ඒක බලන්න යන ගමන් මෙතන දාලා තිබ්බ ලොකු ස්ක්‍රීන් එකක් එකකින් පොඩ්ඩක් බලාගෙන තමයි ගියේ. හොඳයි මම හිතන්නේ බෙල්ජියම් නාරයි අද වෙනකොට ලෝකයේම සියලුම රටවල් සියලුම හමුදාවන් තමගේ උදා කරන්නේ තමගේ දුරු වලට යොදා මේ එයාක්‍රාෆ්ට් එක බීච් ක්‍රාෆ්ට් එයාක්‍රාෆ්ට් එකක්. මේ තියෙන්නේ අපි කවුරුත් දන්න PT6 ගුවන් යානය. මේ ගුවන් යානය නිෂ්පාදනය කරලා තියෙන චීනෙන් පැයට කිලෝමීටර් 300ක කුණු වේගයක් තියෙනවා. මේ තියෙන චීනය හා පාකිස්තානයේ වගේ නිර්මාණය කරන K8 යානය. මෙම යානයට පැයට කිලෝමීටර් 800ක වේගයකුත් අඩි 43000ක උපරිම ක්‍රියාසරමත්වයක් ලබා ගන්න පුළුවන්. අද වන විට මේ යානය ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රකාරක ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදා ගන්නවා. සජීවී දර්ශනයක් ඔහු කොතරම් දුරට දැන් අපි ඉන්නේ අපි කවුරුත් දන්න ජෙට් යානයක් ගැන කතා කරන්නේ. ඒ තමයි චීනයේ නිෂ්පාදිත F7 ප්‍රහාරක ජෙට් යානය. මේ ජෙට් යානයට පැයට කිලෝමීටර් 2100ට වැඩි වේගයකින් යන්න පුළුවන්. ඒ කියන්නේ මාක් 2ක උපරිම වේගයකින් ගමන් කරන්න පුළුවන්. 1990 වර්ෂයේ තමයි මේ F7 යානය ලංකාවට ගෙන්වන්නේ. ඒ වගේම මේ F7 යානය නැගෙනහිර යුද සමයේ LTTE ඉලක්කමැති ගුවන් ප්‍රහාර එල්ල කිරීමට හා ගුවන් සීමාව ආරක්ෂා කිරීමට මහඟු සේවයක් ඉටු කරපු යානයක්. අපිට මේ යානාවන් භාවිතා කරන මිසයිල් රොකට් හා උණ්ඩ එහෙමත් බලා ගන්න පුළුවන් වුණා. මේ චීනයේ නිෂ්පාදිත Y12 ගුවන් යානය. මේ යානයේ කඩිනෝවේ 328ක උපරිම වේගයකින් පියාසර කරන්න පුළුවන්. ඒ වගේම මෙම ගුවන් යානයේ මිලියන් 18කට ගමන් කරන්න පුළුවන්. සහ 1980 සිට තවමත් මෙම ගුවන් යාන භාවිතයට ගන්නවා. අක 10ක් 9ක්
දැන් අපි බලන්න යන්නේ ඇමරිකාවේ නිෂ්පාදිත බිල් 512 වර්ගයේ හෙලිකොප්ටරයක්. මේ හෙලිකොප්ටරයට පැයට කිලෝමීටර් පරිම 259ක වේගයකින් හා කාර්බන් මණ්ඩලයේ නියමුවන් දෙදෙනෙකු සහ මගීන් දෙවිස් දෙනෙකුට ගමන් පුළුවන්. මේ හෙලිකොප්ටරයේ එන්ජින් දෙකක් අන්තර්ගත වෙනවා. එකක් හෝ අප්‍රිය වූ මික් එන්ජිමේ ව්‍යාසර කරන්න පුළුවන්. එකතු කිරීම අංක 2 ගුවන් හමුදාව ගුවන් වඩබිම තියම හැකියාව මේ ලැබෙන තමයි ඇමරිකාවේ නිෂ්පාදිත 212 කියන හෙලිකොප්ටර් මාර්ගය. මේක ලංකාවේ දශක 3ක පමණ කාලයක් සක්‍රීය සේවයේ තාමත් තියෙනවා. මේ යානයට පැයට කිලෝමීටර් 226ක උපරිම වේගයකින් යන්න පුළුවන්. වගේම මේ වරට පෙන්නේ මේ හෙලිකොප්ටරේ තියෙන මැෂින් තුවක්කු මේක දෙපැත්තම තවි කරන්න පුළුවන්. රාජකාරී කිහිපයක් අද අපි එකට එකතු මේ තියෙන්නේ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානය. හැබැයි මේ තුල තිබෙනවා මේ යානයට පැයට කිලෝමීටර් 250ක උපරිම වේගයක් වගේම මගීන් 25ක් පමණ රැගෙන යන්න පුළුවන්. ඒ වගේම 1993 තමයි මේ යානාව ලංකාවේ ගුවන් හමුදාවට එකතු වෙලා තියෙන්නේ. මේ තියෙන චීනයේ නිෂ්පාදිත MA60 කියන ගුවන් යානය. මේට පැයට කිලෝමීටර 514ක උපරිම වේගයකින් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම මුගින් 55 දෙනෙකුට එකවර ගමන් කරන්න පුළුවන්. 2011 දී තමයි මේ යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එකතු වෙලා තියෙන්නේ. යානා ගැන හොඳ දැනුමක් ලැබුණා වගේම මෙතනින් මේ වීඩියෝ එක ඉවරනවා. ඒ වගේම ගයිස් මේක තමයි අපේ සිලොන් ට්‍රැවලර්ස් YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. අපේ channel එක subscribe කරන්න වගේම අපිත් එක්ක දීරම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.